යාළුවනේ කොහොමද ඉතින්? හැමදාමත් එකම විදියට සොයා මිට් ගන්නත් බෑනේ. අපි අද අලුත් විදියකට හදමුද? සමහරක් අය නම් ඉතින් මේ දන්නවත් ඇති. මං හදන්නේ පළවෙනි පාරට. මේ තියෙන්නේ සොයා මිට් හොඳට උණු වතුරෙන් පොඟවගෙන මිරිකලා ගත්ත ඒවා. මෙතන තියෙනවා ගෝවා, තක්කාලි, ලුණු, මාළු මිරිස්, ඉඟුරු, සුදු ලුණු, කුරුඳු, රම්පේ, කරපිංචා, ඉනසාල්, කරාමුණිටි ඔක්කොම ඉන්නේ ටිකක් වගේ. එතන තියෙනවා මේව නම් ඉතින් තමන්ගේ රස අනුව ගන්න පුළුවන්. ගම්මිරිස්, අමුතුනපා, පෙදුපුදුනපා, ලුණු, අබ, කහකුඩු, කෑලි මිරිස්, බිත්තරය. කොහොමද අපි හදන්නේ බලමුද? බිත්තරේ කඩලා සොයා මිට් ටික උඩට දාගෙන ලුණුයි ගම්මිරිසුයි අමුතුනපහයි කුඩුයි ටික දාලා හොඳට ගවලම් කරගන්න ඕනේ. මේ තියෙන්නේ මං ගම්මිරිස්, බිත්තර, තුනපහ කුඩු ටිකක්, ලුණු ටිකක් දාලා හොඳට කවලම් කරගත්ත සොයා මිට් ටික. අපි දැන් තෙල් ටිකක් දාලා මේ ටික බෙදගමු. අපි දැන් චාත්තියක් ලිපේ තියලා තෙල් දාගමු. කරත් දෙනකොට අපි සොයා මිට් ටික දාලා හොඳට ලස්සන පාටක් එනකම් බෙදගමු. දැන් මේකට සොයා මිට් ටික දාගමු. මෙන්න මේ වගේ බුබුලු දාගෙන එනකොට පාට චුට්ටක් වෙනස්ලා 아무තු සුවඳක් එනවා. ඒ වෙලාවට අපි මේක අයින් කරගමු. අපිට තව ටිකක් ඉතුරු වෙලා තියෙනවානේ. අපි ඒ ටිකත් දාගමු. මේක අපි අර වගේ ලස්සන පාට හොඳ සුවඳ එනකොට අපි මේ ටිකත් අයින් කරගමු. දැන් නම් මේ ටිකක් බෙදිලා ඇති වගේ. අපි මේ ටිකත් සැරේ වහගමු.
අපි මේ චාත්‍යයටම තව තෙල් චුට්ටක් දාලා අනිත් ඒවා ටික හදාගමු. අපි මේකට දැන් මට පෙන්නන්න බැරි වුණානේ. මේ බැදගත් චාත්‍යයටම තෙල් ටිකක් දාලා අර තලාගත් ඉන්දිරි සුදු ලුණු රම්ප කරපින්චා ඒ ටිකත් ඒකටම දාගෙන බෙදගන්න. අපි මේකට සුදු ලුණු අර ලුණු ටික මාළු මිරිස් තක්කාලි කපාගත්ත ඒ ටිකත් මේකටම දාගන්න ඕනේ. මෙතන ලුණු ටික දාගත්තා. මාළු මිරිස් ටික දැන් මේකට අපි රසපතන්ට කෑලි මිරිස් ලුණු අමුතුණු පහ ගම්මිරිස් අකුඩු චුට්ටක් එකතු කරගමු. තියෙන්නේ මම ඒ කුළු බඩු ටික දාගත්තා. දැන් මේකට තක්කාලි ටික අවසානයේදී තමයි මේ තක්කාලි ගෝව ටික එකතු කරගන්නේ. මේවා අපි ගොඩක් වෙලා ලිපිය තියාගන්නේ. බාගෙට තමයි ලෝල් ටික තම්බලා ගන්න. මට කියන්න අමාරුයි කියලා. මේකට තව සෝයා සෝස් ටිකකුයි තක්කාලි සෝස් ටිකකුයි දාගන්න ඕනේ. සෝයා සෝස් මේක යන්නක් විතර. තක්කාලි සෝස් මේක යන්නක් දෙකක් විතර. තමන්ගේ රසායනික සෝයා සෝස් තක්කාලි සෝස් දාගන්න පුළුවන්. අපි මේ චාත්‍යයටම මේ ලෝලු මික්ස් කරගන්න ගත්තේ සොයා මික් බෙදපු ඒ වගේ තෙල් එකෙත් අමුතු රසක් එනවනේ. ඒ රසත් මේකට එකතු වෙන නිසායි අපි මේ චාත්‍යයටම තෙල් දාලා මේ විදියට හදාගන්නේ. ගේ රසට නම් ඉතින් තක්කාලි සෝස් චුට්ටක් මදි වුණා. සැරි චුට්ටකුත් මදි වුණා. ඉතින් මම ආයෙත් තක්කාලි සෝස් ටිකකුයි ගම්මිරිස් චුට්ටකුයි දාගත්තා. ඔයාලගේ රස අනුව ඉතින් ඔයාලට දාගන්න පුළුවන්. අපිට මහා ලොකු දේවල් මේකට අවශ්‍ය වෙන්නේ නැහැ. ගෙදර තියෙන පුංචි පුංචි දේවල් ඇති. මේකට මේක භාගයට විතර තැමිලානේ තියෙන්නේ දැන් ඒ ලෝලු. මේක ගොඩක් තම්ම ගන්නෙ නැහැ. මේකට අපි කලින් බෙදපු සොයා මික් ටික දාගන්නවා. ඇත්තම හරිම සුවඳ රස පහටක් නම් පේනවා. රස නම් කොහොමද දන්නේ? චුට්ටක් කාලා බලන්න ඕන. මම හිතනවා ලස්සන පාටටයි සුවඳටයි රසත් ඇති කියලා. වෙන වගේ නිකම්ම සොයා මික් ටික හදනට වඩා මෙහෙම හදනකොට හරිම ලස්සනයි. වෙනසකුත් තියෙනවනේ. හැමදාම එකම විදියට කන්නත් බෑනේ. අපි බලමු කෑල්ලක් කරන්නස් කොහොමද කියලා. ඇත්තටම රසයි. මම අද පිළිලා කියනෝ නෙමෙයි. ඔයාලත් හදලා බලන්නකෝ. ඇත්තටම රසයි. ඉතින් යාළුවනේ ඔයාලත් හදලා බලන්න කොහොමද කියලා.